අයිබෝවන් හැමෝටම වැලමිට වංගු 10කින් හැඩගැන්වී ඇති සුන්දර පරිසර පද්ධතියක් ඔස්සේ දිවෙන තවත් එක් මංපෙතක් ගැනයි මේ තොරතුරු. පාරවල් වල නම් අපි කොච්චර ගිහින් තියනවද? ඒත් අද අපි මේ යන්නේ විශේෂ පාරක. අපේ රටේ සුන්දරත්වය ලොවට විදහා දක්වන දියඇලි, වෘක්ෂලතා, විවිධ දේශගුණික තත්ත්වයන් වගේම විවිධ පාරිසරික පද්ධතීන් හරහා දිවෙන මංපෙත් අපේ රටට එකතු කරන්නේ පුදුමාකාර සුන්දරත්වයක්. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයත් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයත් මායිම් කරගත් මාදම්පේ නම් කුඩා නගරයේ යා කරමින් දිවෙන ඒ 17 මාර්ගයේ ඉදි කරලා තිබෙන්නේ මේ වංගු 10 කේන්ද්‍ර කර ගනිමින්. පළමු වංගුව හමුවන්නේ කිලෝමීටර් 19ක් ගත වූ තැන. එතැන් සිට 10 වෙනි වංගුවට ඇති දුර කිලෝමීටර් 25ක්. ඓතිහාසික වශයෙන් වගේම පාරිසරික වශයෙන් ඉහළ වටිනාකමක් ඇති මේ සුන්දර මංපෙත සබරගමු පළාතේ ජෛව විවිධත්වය හා දේශගුණික තත්ත්වය අපූර්වට විදහා දක්වනවා. වර්ෂ 1800 අගභාගයේදී අඩිපාරක්ව තිබුණ මේ මාර්ගය සංවර්ධනය කිරීමට බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය වුණත් එහි ඇති අධික බෑවුම් තත්ත්වය නිසා එම ව්‍යාපෘතියෙන් ඔවුන් ඉවත් වෙනවා. ඉන් පස්සේ මෑත කාලයේදී සිදුවුණු සංවර්ධන ව්‍යාපෘතියක් අනුව තමයි අද අපිට මේ විදිහට සුන්දර පාරක් දැක ගන්න පුළුවන් වෙන්නේ. හතරවෙනි වංගුවේදී මෙන්න මේ වගේ ලස්සන ස්ථානයක් හදලා තියෙනවා අපට ඈත සුන්දරත්වය දැක ගන්න. ඉතින් ඔයත් දවසක මේ මනරම් දර්ශනය දැක ගන්න එන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙමත් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.